അല്ല, പുതിയ കഥ വല്ലതും ഉണ്ടോ? ආයිබෝවන් හැමෝටම අද මම අරගෙන ආවේ සිනමා ලෝලීන් අතර හුඟක් ආදරේ දිනාගත්තු මලයාලම් සිනමාපටයක් ගැන විස්තර. ඒ තමයි 2019 වසරේ නිකුත් වුණු ලොනප්පන්ටේ මමෝදීසා. සාමාන්‍යයෙන් මලයාලම් සිනමාව කිව්වම අපිට මතක් වෙන්නේ හරිම සරල. ඒ වගේම අපේ ජීවිතයට ගොඩක් සමීප කතා තේමාවක්. ඉතින් මේ චිත්‍රපටයත් තමන්ගේ හීන අතහැරලා ජීවිතයේ අතරමං වුණු මිනිස්සෙක් ආපහු තමන්ව හොයාගන්න හැටි කියන ලස්සන කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ ලෝනප්පා. ඔහු තමන්ගේ අවිවාහක සහෝදරයන් තිදෙනා එක්ක ජීවත් වන ගමේ ඔර්ලෝසු සාප්පුවක් පවත්වාගෙන යන සාමාන්‍ය මිනිස්සෙක්. ලෝනප්පන් තරුණ කාලේ හරිම දක්ෂ හීන ගොඩක් තිබුණු කෙනෙක් වුණත් ජීවිතයේ වගකීම් එක්ක ඒ හැමදේම ඔහුට අමතක වෙලා ගියා. ඔහු දැන් ජීවත් වෙන්නේ කිසිම ආරමුණක් නැති ඒකාකාරී ජීවිතයක්. නමුත් මේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්න ඔවුන්ගේ පාසල් කාලයේ මිතුරන්ගේ හමුවීමක් එක්කයි. තමන් එක්ක ඉගෙනගත්තු මිතුරන් අද ජීවිතේ ගොඩක් ඉහළ තැන්වල ඉන්නවා දකිනකොට ලෝනප්පන්ට තමන් ගැන ලොකු පසුතැවීමක් ඇති වෙනවා. තමන්ට තිබුණු ඒ සුවිශේෂී දක්ෂතාවය මොකද්ද? ඒක ආපහු පණ ගන්නවන්න ලෝනප්පන්ට පුළුවන් වෙයිද කියන එක තමයි මේ කතාවේ ඉතාමත් සංවේදීව ගලාගෙන යන්නේ. මෙහි ලෝනප්පන්ගේ චරිතයට පණපවන්නේ දක්ෂනලු ජයරාම්. ඔහු ඉතාමත් තාත්විකව මැදිවියටපත් වුණු අසරණ වුණු ඒ වගේම අහිංසක මිනිසෙකුගේ ස්වභාවය නිරූපණය කරනවා. ඒ වගේම ඔහුගේ සහෝදරියන් ලෙස රඟපාන නිලියන් සහ අනෙකුත් සහයනලු පිරිස මලයාලම් සිනමාවට ආවනික ඒ සුපුරුදු ජීවී ගුණය චිත්‍රපටයට එකතු කරනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි කිසිම චරිතයක් නළුවන් වගේ පෙනෙන්නේ නැති එක. ඕන් හරියට අපේ ගමේ ඉන්න මිනිස්සු වගේ අපිට දැනෙන්නේ. ජීවිතයට පණිවිඩය. මේ චිත්‍රපටය අපිට කියලා දෙන්නේ හීන දකින්න වයසක් නැහැ කියන එකයි. තමන්ගේ දක්ෂතාවය අඳුරගෙන ඒ වෙනුවෙන් මහන්සි වුණොත් ඕනෑම වෙලාවක ජීවිතය අලුතින් පටන් ගන්න පුළුවන් කියන දේ මෙහි ලස්සනට පෙන්නලා තියෙනවා. හාස්‍ය සහ සංවේදී බව. කතාව පුරාම සරල හාස්‍ය මුසු දර්ශන වගේම හදවතට තදින්ම දැනෙන සංවේදී අවස්ථාවන් පවතිනවා. විශේෂයෙන්ම පරණ මිතුරන් හමුවන දර්ශන අපේම පාසල් කාලය මතක් කරනවා. අධ්‍යක්ෂණය ලියෝ තඩියස්ගේ අධ්‍යක්ෂණය ඉතාමත් සරලයි නමුත් ප්‍රබලයි. අනවශ්‍ය ක්‍රියාදාම හෝ අතිශයෝක්ති දර්ශන මෙහි නැහැ. ඔබ පවුලේ හැමෝම එක්ක වාඩි වෙලා බලන්න පුළුවන් බලලා ඉවර වුණාම හිතට සැනසීමක් දෙන චිත්‍රපටයක් හොයනවා නම් ලොනප්පන්ටේ මමෝදීසා කියන්නේ අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකක්. මේක අපේම කතාවක් වගේ දැනෙන නිසා චිත්‍රපටයේ අවසානයේ අපිට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මේ චිත්‍රපටය ඔයාලා බලලා තියෙනවද? නැත්නම් මේ ਵਿਚාරය බලුවට පස්සේ බලන්න හිතනවද? ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලස්සන සිනමා විචාර දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම සුන්දර සිනමා අත්දැකීමකින් හමු වෙමු. සුබ දවසක්. ലുലു മോളൊക്കെ വന്ന പിന്നെ കച്ചവടം തീരെ കുറവാണ്. ഇയാളെനിക്കറിയാന്നേ, അരിപ്പിടിയക്കാരനാ കുഴഞ്ഞു വീണ് മരിച്ചു. അതേപോലെ വട്ടമ്മ കിടന്ന് വട്ടം ചിറ്റിക്കൊണ്ടിരിക്കുക. കുഞ്ഞു വിളമ്പിയല്ലേ? ദൈവം കനിഞ്ഞവൻ. ദൈവം യൂസഫ് അലിയുടെ കോമ്പിനേഷൻ. യൂസഫ് അലിക്ക് ലുലുമാളിൽ വാച്ച് റിപ്പയറിംഗ് ആണ്. ഈ മിറ്റം നിന്നിട്ട് ആരും ഇതേവരെ ഇങ്ങനത്തെ വർത്താനം പറഞ്ഞു. ഒരു ബോട്ടില്ലേ ഈ തിരി കത്തിച്ചിട്ട് ഇങ്ങനെ വെള്ളത്തിൽ ഓടിക്കണേ? നമുക്ക് ഈ മൂടങ്ങോട്ട് മാറ്റി പിടിച്ചാലാ.